ඕලෙවල් විද්‍යාව ලේසියෙන් පාඩම් කරන්න කියලා දෙන අපේ කෙටි ක්‍රම වීඩියෝ සීරීස් එකේ අද මේ ෂෝට් වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යභාරය. එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම කියලා සෙට් එකක් තියෙනවානේ. කරුණු 6ක් විතර තියෙනවා. ඔයාලට මතක තියාගන්න කටපාඩම් කරගන්න. අන්න ඒ ටික කටපාඩම් කරගන්නේ නැතුව ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන සමීකරණයක් තියෙනවානේ. ඔන්න ඔය සමීකරණේ පාවිච්චි කරලා ලේසියෙන් ප්‍රභා සංශ්ලේෂණයේ සමීකරණය ලේසියෙන් මතක තියාගෙන ඒ සමීකරණයෙන් පාවිච්චි කරලා කොහොමද ඔය ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම එහෙම නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යභාරය කියලා නිතරම පේපර් එකේ අහන කරුණු පහ ලේසියෙන් මතක තියාගන්න කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ කියන වචනේ ගත්තාම වචනයෙන්ම අපිට පුළුවන් සමහර දේවල් මතක තියාගන්න. ප්‍රභා සංශ්ලේෂණය කිව්වහම වචනේ හැදලා තියෙන්නේ දේවල් දෙකකින්නේ. මේකේ ප්‍රභා කියන කැලලෙන් කියන්නේ ඇත්තටම අපි ප්‍රභා කියලා කියන්නේ ආලෝකය කියන එකට තමයි ප්‍රභා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ක්‍රියාවලියට මොනවද අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා සූර්යාගේ ඉඳගෙන ආලෝක ශක්තිය. එතකොට අපි ප්‍රතික්‍රියාවෙත් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ලියනකොට ඊතලයේ උඩින් අපි ආලෝක ශක්තිය කියලා ලියනවා. මොකද මේකට ආලෝකය අවශ්‍ය නිසා. ඊළඟ වචන කැලල තමයි ප්‍රභා සංශ්ලේෂණය. මොකද්ද මෙන්න මේ සංශ්ලේෂණය කියන වචනේ තේරුම? සංශ්ලේෂණය කියන වචනේ තේරුම තමයි පොඩි දේවල් ටික මොනවා හරි පොඩි දේවල් ටිකක් එකතු වෙලා ලොකු එකක් හදනවා නම් අන්න අපි ඒකට කියනවා සංශ්ලේෂණය කියලා. පොඩි තනියම තියෙන දේවල් ටිකක් එකතු වෙලා එකට එකතු වෙලා ලොකු දෙයක් හදනවා නම් අපි කියනවා සංශ්ලේෂණය කියලා. ඉතින් මේ ක්‍රියාවලියේදී වෙන්නේ ඒ වගේ දෙයක් නේ. මෙතන අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් කියන වායුව තියෙනවා. වායු ගොඩේ තනියම කාබන් ඩයොක්සයිඩ් වායු තියෙනවා. ඊට පස්සේ ජලය තියෙනවා. ජලාණු විදිහට තැන් වල තියෙනවා. මේකෙදි මොකද වෙන්නේ? මෙන්න මේ වෙනම තියෙන කාබන් ඩයොක්සයිඩ් අණුයි මෙන්න මේ ජල අණුයි එකට එකතු වෙලා හදනවා අපි දන්නවා ග්ලූකෝස් කියලා සංයෝගයක් හදනවා. මේවා තියෙන කාබන් හයිඩ්‍රජන් රසායනික බන්ධන වලින් බැඳෙන එක තමයි වෙන්නේ. පොඩි වෙනම තියෙන සෙට් එකක් එකට බැඳෙනවා. අපි ඒක නිසා කියනවා සංශ්ලේෂණය කියලා. ඉතින් මේකේ මෙන්න මේ සමීකරණේ ලේසියෙන් මතක තියාගන්න කොහොමද? කාබන් ඩයොක්සයිඩ් ජලය ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් නේ. ඒක හරියම ලේසියිනේ. ඊට පස්සේ මේකෙදි අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් ජලය පාවිච්චි වෙනවා හැදෙන එක තමයි ඔක්සිජන්. ඔක්සිජන් කියන වායුව හැදෙනවා. ඉතින් අපි මේ සමීකරණ ලියද්දී හරි ලේසි අපි හැම එකම ඉස්සරහින් මෙහෙම 6 දාගෙන යන්න තියෙන්නේ. 6 ඉලක්කම දාගෙන යන්න තියෙන අපිට හැම එකම ඉස්සරහින්. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ මේ හැම එකම මේ පැත්තේ. දැන් සමීකරණ මෙන්න මේ වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන ඒවා සමාන වෙන්න බෑ. වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන අකුරු ගාන සමාන වෙන්න ඕන. එතකොට ඔයාලට පේනවා මේ පැත්තේ කාබන් කීයක් තියෙනවද? කාබන් වලින් 6ක් තියෙනවනේ. කාබන් වලින් 6ක් තියෙනවා. ඊට පස්සේ H එහෙම නැත්නම් හයිඩ්‍රජන් වලින් කීයක් තියෙනවද? 6 වරක් දෙක 12ක් තියෙනවා. හයිඩ්‍රජන් 12ක් තියෙනවා. ඔක්සිජන් 6 වරක් දෙක මෙතන 12යි. මෙතන 6 වරක් එක 6යි. 12යි 6යි කීයද? ඔක්සිජන් ඔක්කොම 18ක් තියෙනවා. ඉතින් වම් පැත්තේ මේ තියෙන සෙට් එක මේ පැත්තේ තියෙනවා. මේ පැත්තේ දැනට ඔක්සිජන් 12ක් තියෙනවා. මේ පැත්තේ ඔක්සිජන් 12ක් තියෙනවා. හැබැයි අනිත් ඒවා එකක්වත් නැහැ. ඒක නිසා මේ පැත්තේ මේ ග්ලූකෝස් සූත්‍රය අපි කටපාඩම් කරන්න ඕනේ නැහැ. අපිට හදලා ගන්න පුළුවන් ඒක. කොහොමද? කාබන් 6ක් තියෙන්න ඕන. H නම් 12ක් තියෙන්න ඕන. ඔක්සිජන් දැනට 12ක් තියෙන නිසා තව 6ක් තියෙන්න ඕන. ඉතින් හරිය ලේසියිනේ. ඒක අපිට ග්ලූකෝස් වල සූත්‍රය කටපාඩම් කරගන්න දෙයක් නෑ. හදිස්සියට කටපාඩම් කරගෙන ඉන්න අපිට අමතක වුණොත් එක්සෑම් එක වෙලාවට හදලා බැලන්ස් කරලා ගන්නත් පුළුවන්. එතකොට අර මම කිව්වා පළවෙනි සිද්ධිය සංශ්ලේෂණය. එතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ වෙනම තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් වෙනම තියෙන ජල අණු 6කුත් මොකද වෙලා තියෙන්නේ? එකට එකතු වෙලා. මේ බලන්න මේ රතු පාට තිබ්බ කාබන් ඩයොක්සයිඩ් නිල් පාට තිබ්බ ජල අණුයි ඔක්කොම එකට එකතු වෙලා ලොකු සංයෝගයක් හදලා තියෙනවා. මෙන්න මේ ග්ලූකෝස් කියන C6යි H12යි O6යි කියන ලොකු සංයෝගයක් හදලා තියෙනවා. ඔන්න ඔය ක්‍රියාවලිය නිසා තමයි මේකට සංශ්ලේෂණය කියලා අපි කියන්නේ. මේකදී අමතරව ඔක්සිජන් අණු 6කුත් හැදෙනවා. හැබැයි ප්‍රධානම දේ තමයි මෙන්න මේ හැදෙන C6H12O6 වෙන ග්ලූකෝස්. මොකද මේ ග්ලූකෝස් තමයි ශාකවල තැන්පත් වෙලා ඊට පස්සේ අපි ආහාර විදිහට ගන්න. එතකොට ඔන්න ඔය සමීකරණ අපිට මතක තියාගන්න පුළුවන්. තව එකම එක දෙයක් මේකට ඇඩ් වෙන්න ඕන. ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය. මම මේ කොළ පාටින් ලිව්වේ. මේක කොළ පාට ක්‍රියාවලියක් කියලා මතක තියාගන්න. ඇයි ශාකවල කොළ පාට තැන් වල තමයි මේක සිද්ධ වෙන්නේ. කොළ පාට හම්බෙන්නේ කොහොමද ශාකවලට? ශාකවලට කොළ පාට හම්බෙන්නේ හරිතප්‍රද වලින්. ඒක නිසා මේ ප්‍රතික්‍රියාවට ආලෝක ශක්තිය වගේම හරිතප්‍රද තියෙනත් උන. මොකද මේ හරිතප්‍රද ඇතුලේ තමයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එහෙනම් ඕන සමීකරණ කිසි අමාරුවක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් අණු 6යි, ජල අණු 6යි, ආලෝක ශක්තිය සහ හරිතප්‍රද උදව් කරගෙන හදනවා ග්ලූකෝස් අණුවක් සහ ඔක්සිජන් අණු 6ක්. එතකොට ප්‍රභා කියන එකෙන් මතක තියාගත්ත ආලෝක ශක්තිය, සංශ්ලේෂණය කියන එකෙන් මතක තියාගත්ත පොඩි ඒවා සෙට් එකක් එකතු කරලා ලොකු එකක් හදනවා කියන එක. කොළ පාටින් මතක තියාගත්තා හරිතප්‍රද කියන එක. ඔන්න ඒකට ප්‍රභා සංශ්ලේෂණයේ තේරුමයි ඒකේ සමීකරණේ ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ මම වීඩියෝෙන් කියන්නේ නේද? ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් කියලා කරුණු පහක් තියෙනවා. ඔයාලට අච්චු පොතේ මතක තියාගන්න. ඒවා හරිම දිගයි. ගොඩක් කට්ටියට කටපාඩම් කරගන්න අමාරුයි. සහ එක්සෑම් එකේදී අහුවොත් ගොඩක් කට්ටිය හිස්තෙන් තියලා තමයි
ඉතින් ওই ටික මෙන්න මේ සමීකරණයම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒ කොහොමද? සමීකරණය මතක තියාගන්න. සමීකරණේ මෙන්න මෙතන ඉන්නවා පළවෙනි එක්කෙනා. කවුද? කාබන් ඩයොක්සයිඩ්. ওই කාබන් ඩයොක්සයිඩ් දිහා විතරක් බලලා අපිට එකක් මතක තියාගන්න පුළුවන්. මේ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් වියදම් වෙනවද? කාබන් ඩයොක්සයිඩ් හැදෙනවද? කාබන් ඩයොක්සයිඩ් වියදම් වෙනවා. වියදම් වෙනවා කියන්නේ වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? ඉවර වෙනවා. නැත්නම් වායු ගෝලයෙන් ඉවත් වෙනවා. එතකොට සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට එකතු වෙන ප්‍රධාන ක්‍රියාවලිය තමයි අපි ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් අපි එළියට දානවා. ඒ වගේම මොනවා හරි දෙයක් පිච්චුවම දහනයේදී ඕනම දෙයක් පිච්චුවම අපි දන්නවා සාමාන්‍ය කාබන් ඩයොක්සයිඩ් එළියට යනවා. එතකොට ඔය එළියට යන කාබන් ඩයොක්සයිඩ් ශ්වසනයේ සහ දහනයේදී එළියට යන කාබන් ඩයොක්සයිඩ් මොකද වෙන්නේ? ඉවත් කරන්න පුළුවන් අපිට වායු ගෝලයෙන් ඉවත් කරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය නිසා. නැත්නම් කාබන් ඩයොක්සයිඩ් දිගටම එකතු වෙනවනේ වායු ගෝලේ. ඒක අපිට නවත්තන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය නිසා. ඔන්න ඉතින් පළවෙනි වැදගත්කම පළවෙනි එකෙන් මතක තියාගත්තා. ශ්වසනීය දහනය නිසා වායු ගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් වායු ගෝලයට ඉවත් කිරීම. හරිම ලේසියෙන් එකක් මතක තියාගත්තා. දෙවෙනි එක මේ පැත්තේ ඉන්න ඔක්සිජන් එකෙන් මතක තියාගත්තා. සමීකරණයෙන් මතක තියාගන්න පුළුවන් කියලා තමයි මම මේ කියන්න හැදුවේ. හරිද? දෙවෙනි එක මේ පැත්තේ ඉන්න ඔක්සිජන් එකෙන් මතක තියාගත්තා. ඔක්සිජන් ගැන මොකද මතක තියාගන්න? ඔක්සිජන් මේකදී වියදම් වෙනවද හැදෙනවද? ඔක්සිජන් හැදෙනවා. මොකද ඔක්සිජන් කාටද ඕන වෙන්නේ? අපිට ඔක්සිජන් ශ්වසනයට අවශ්‍ය වෙනවා. ඔක්සිජන් පාවිච්චි කරලා ශ්වසනය කරන සියලුම ජීවි. ඔක්සිජන් පාවිච්චි කරලා ශ්වසනය කරන කට්ටියට අපි කියනවා ස්වායු ජීවීන් කියලා. මෙන්න මේ ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් නිපදවීම ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙනවා. ප්‍රභා සංශ්ලේෂණය තව වැදගත්කමක් තමයි ස්වායු ජීවීන්ගේ ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් නිපදවීම. ඊට පස්සේ මෙන්න මේ 1 2 දෙකම පාවිච්චි කරලා මෙන්න මේ දෙක මේකයි දෙකම පාවිච්චි කරලා අපිට තව එකක් මතක තියාගන්න පුළුවන්. ඒ මොකද්ද? වායු ගෝලයේ ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් තුලිතව තියාගන්න මේ ක්‍රියාවලිය වැදගත් වෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන්න දෙන්නෙත් නැහැ, ඔක්සිජන් අඩු වෙන්න දෙන්නෙත් නැහැ. කාබන් ඩයොක්සයිඩ් අර ශ්වසනයෙන් දහණයෙන් එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ඕනට වඩා වැඩි වෙන්නේ නැතුව එයා අඩු කරලා තියාගන්නවා. ඊට පස්සේ ඔක්සිජන් දැන් ජීවීන් ශ්වසනය කරද්දී ඔක්සිජන් වායු ගෝලය අඩු වෙවි යනවානේ. ඒක අඩු වෙන්න දෙන්නෙත් නැහැ. ප්‍රභා සංශ්ලේෂණයෙන් ඒක ඔක්සිජන් වැඩි කරලා තියාගන්න. අර තියෙන්න ඕන මට්ටමේ කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් වායු ගෝලයේ අපි කියනවා තුලිතව. වැඩි වෙන්න දෙන්නෙත් නැහැ, අඩු වෙන්න දෙන්නෙත් නැහැ. තුලිතව තබා ගැනීමට ප්‍රභා සංශ්ලේෂණය වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ වායු දෙක දිහා බලලා අපිට වැදගත්කම් තුනක්ම ලේසියෙන් පාඩම් කරන්න තු මතක් කරගන්න පුළුවන්. හරි? ඉතින් ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න තුනක් ඇහුවොත් ඔයාලට මේ තුන ලියුව ගමන් සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. අමාරුව මතක තියාගන්න ඕනේ නැහැ. හදිසියයි පහක් ඇහුවොත් අපි ඉතුරු දෙකක් මතක තියාගන්න පුළුවන්. අපි දන්නවා මෙන්න මෙතන හැදෙනවා මේ ග්ලූකෝස් අණුවේ කාබන් 6ක් තියෙනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වලත් කාබන් තියෙනවා. එතකොට මේකෙන් මොකද වෙන්නේ? මේ ප්‍රතික්‍රියාව හරහා කාබන් එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරනවා. වායු ගෝලයේ තියෙන කාබන් මේ දැන් ග්ලූකෝස් කියන්නේ සත්තු කන කෑමනේ. සත්තුන්ගේ ශරීරයට යනවා. එතකොට අපි දන්නවා මේ කාබන් කියන එක තැනකින් තැනකට චක්‍රයක් වගේ ගමන් කරනවා. ඒ සත්තු ආය ශ්වසනය කරද්දී කාබන් ඩයොක්සයිඩ් ආය යනවා වායු ගෝලයට. එතකොට ඔන්න ඔය කාබන් චක්‍රය කියන එකේ කොටසක් වෙලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණ. ඒකට කාබන් චක්‍රය පවත්වා ගන්න ප්‍රභා සංශ්ලේෂණය වැදගත් වෙනවා. අන්තිමටම අපිට මතක තියාගන්න පුළුවන් මෙන්න මේකේ හැදෙන මෙන්න මේ ග්ලූකෝස් වල වැදගත්කම. ග්ලූකෝස් වල වැදගත්කම තමයි ග්ලූකෝස් අපිට ආහාරයක් විදිහට සියලුම ජීවීන්ට අවශ්‍ය වෙනවා. ඒකවල සියලුම ජීවීන් ඍජුවම හරි සමහර කට්ටිය කෙලින්ම ගස් වල තියෙන ගෙඩි කනවා. නැත්නම් සමහර කට්ටිය ඒ ගස් වල ගෙඩි කන සත්තුන්ව මරාගෙන කනවා. එතකොට ඍජුවම හෝ වක්‍රව මෙන්න මේ ආහාර මත සියලුම ජීවීන් එකනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේදී මෙන්න මේ අපි කිව්වේ ආලෝක ශක්තිය. ආලෝක ශක්තිය මෙන්න මේ සංයෝගයක් ඇතුළේ තියෙන රසායනික ශක්තිය බවට පත් කරලා ආහාර නිපදවනවා. ඒ ආහාර මත සියලුම ජීවීන් නැපෙන නිසා සියලුම ජීවීන්ට අවශ්‍ය ආහාර නිපදවීම ප්‍රභා සංශ්ලේෂණයෙන් සිද්ධ වෙනවා. ඉතින් ඒක ටිකක් දිග වැඩි. ඒක අපිට අන්තිමටම අවශ්‍ය වුණොත් ලියන්න පුළුවන්. හරිද? හරිම ලේසියෙන් වැදගත්කම් ටික සමීකරණය මතක තියෙනවා. මෙතනින් කාබන් ඩයොක්සයිඩ් වලින් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වෙනවා. ඔක්සිජන් එකතු වෙනවා. ඊට පස්සේ මේ දෙකම පාවිච්චි කරලා ඒ දෙක තුලිතව තියා ගන්නවා කියලා අපිට ලියන්න පුළුවන්. වැදගත්කම් තුන. ඊට පස්සේ මේ දෙකේම කාබන් තියෙනවා. ඒකෙන් අපිට ලියන්න පුළුවන් කාබන් චක්‍රය පවත්වා ගන්නවා කියලා. ග්ලූකෝස් දිහා විතරක් බලලා අපිට කියන්න පුළුවන් එයා අපිට අවශ්‍ය ආහාර නිපදවන්න වැදගත් වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම් පහ කටපාඩම් කරන්න නැතුව සමීකරණයෙන් මතක් කරගන්න පුළුවන් මේ කෙටි ක්‍රමය පාවිච්චි කරොත්. ඉතින් අපි හිතනවා මේකත් ඔයාගේ O level විද්‍යාව පාඩම් කරගන්න උදව්වක් වෙන්නේ නැති කියලා. ඒක නිසා O level විද්‍යාව කරන ඔය ක්ලාස් එකේ යාළුවෝ සෙට් එකකට අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා.